ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ මම ඔයාලට අරන් යන්න තියෙන්නේ ඔයාලා හැමෝටම බොහොම වැදගත් වීඩියෝ එකක්. ඉතින් මොකද්ද මේ වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක තමයි ඔයාගේ WhatsApp එකේ හැංගිලා තියෙන translating app එක. ඉතින් ඇත්තටම මේක ඔයාලා හැමෝටම බොහොම වැදගත් වෙනවා. මොකද ඔයාලට මෙන්න මේක හරහා ඔයාලට ඉංග්‍රීසි එක සිංහලට පරිවර්තනය කරගන්න වගේම සිංහල එකත් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද මේක කරන්න කියලා බලා ගන්න. අපි ගෙලින්ම වීඩියෝ එකට යමු. එහෙනම් මම තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලකට මේ වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මට ඔයාලට එක දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්ලේටින් එක හැම ෆෝන් එකම නැහැ. මේක සමහරක් ෆෝන් වල විතරයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන් ඔගේ ෆෝන් එකෙන් මේක තියනවාද කියලා. ඒක තියනවා නම් බොහොම වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මගේ ෆෝන් එකේ තියෙන නිසා තමයි මම ඔයාලට මේක පෙන්නන්නේ. ඒ නිසා හැම ෆෝන් එකම නේ ඔයාලට පුළුවන් මේක තියනවාද කියලා චෙක් කරලා බලන්න. හරි එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන් තියෙන ඔගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එකට යන්න. ඉතින් WhatsApp app එකට ආවට පස්සේ ඔයාලා කැමති chat එකක් තෝරගන්න. මම ඉතින් මේ විදිහට chat එකක් තෝරගන්නවා. ඉතින් ඒක තෝරගත්තා පස්සේ ඔයාලා එතන වම් පැත්තේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක්. මෙන්න මේ වගේ කොටු හතරක් තියෙන icon එකක්. ඉතින් මේ icon එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයාලා මෙතන ලකුණු පැත්තේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා translate කියලා. ඉතින් මේ translate කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයාලා පේනවා ඇති ඔයාලගේ මෙන්න මේ විදිහට ටයිපින් කරන්න මේ තැන් දෙකක් තියෙනවා. ඉතින් මම මෙතන යට තියෙන මේ type here කියලා. ඉතින් මේ මෙතන ක්ලික් කරගන්න ඕනේ. ඉතින් එතන ක්ලික් කරලා ඔයාලා පේනවා ඇති English to සිංහල කියලා තමයි මම මෙතනින් දාලා තියෙන්නේ. මේ තියෙන English to සිංහල කියලා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා මෙතන යට තියෙන මේ තියෙන type here කියලා. ඔයා මෙතනින් ඉංග්‍රීසි එකෙන් වචන ගෙවුවොත් ඔයාලා මේ උඩින් මේ මෙන්න මේ විදිහට සිංහල පරිවර්තනය වෙලා තමයි ඉන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට එකක් ඉංග්‍රීසියෙන් යටින් ටයිප් කරගන්න. ඉතින් මම මෙතන යටින් ටයිපින් කරගන්නේ hello my YouTube channel name is Aloka Tech Academy කියලා. ඉතින් මම මේ විදිහට ඉංග්‍රීසියෙන් යටින් ටයිපින් කරගත්තා පස්සේ ඔයාලා පේන ඇති උඩ මගේ ඉංග්‍රීසියෙන් ටයිපින් කරපු එක උඩට පරිවර්තනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා පේන ඇති මම ඉංග්‍රීසියෙන් ගාපු එක මගේ YouTube නාලිකාව Aloka Tech Academy කියලා සිංහලයට පරිවර්තනය කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක සිංහලයට ටයිපින් කරගන්න දන්න නැති කට්ටියට මේ ගොඩක් වැදගත් වෙනවා. මොකද එයාලා මෙතන යටින් ඉංග්‍රීසියෙන් ටයිපින් කරද්දී ඔයාලා සිංහලෙන් නිකම්ම පරිවර්තනය වෙලා එනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහටම යටින් සිංහලෙන් ටයිපින් කරන එක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ඒකටත් ඔයාලා කරන් තියෙන්නේ මෙතන මේ ඉංග්‍රීසි කියලා තියෙන එක ඔයා සිංහල වලට අරවලා සිංහල කියන එක ඉංග්‍රීසි වලට අරවන්න. එතකොට ඔයා සිංහලෙන් ටයිපින් කරගන්න එක ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා එනවා. ඉතින් මම දැන් මේක පරිවර්තනය කරලා පෙන්නන්නේ නැහැ. මොකද දැන් මම ඔයාලට කියලා දුන්න නිසා ඔයාලා දන්නවා මේක කොහොමද කරන්න කියලා. ඉතින් මම මේ විදිහට පරිවර්තනය කර හිටියොත් ඔයාලා මේ වීඩියෝ එකත් ගොඩක් දික් වෙනවා. හරි. එහෙනම් මම අද දවසට සමු ගන්නවා. මෙන්න මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් අනිත් දවසේ එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.